මාධ්‍යයට මම අසේල සම්පත් ජාතික පාරිභෝගික පෙරමුණේ නායක ඒ වගේම අපේ පාරිභෝගික පෙරමුණේ ජාති සංවිධායක ලකී කරුණාතිල සහෝදරයත් එක්ක මේ ගෞරවනීය මාධ්‍ය හමුව සංවිධානය කරේ ප්‍රධාන වශයෙන්ම එකක් මේ වන විට මේ රටේ ප්‍රධාන පුවත්පතක ප්‍රධාන කතුවරයාට CID කැඳවීම හා ඖෂධ මිල පහත වැටීම සම්බන්ධව සහ ඖෂධවල මිල ගණන් ප්‍රකාශයට පත් නොකිරීම සම්බන්ධව හා මේ වන විට මේ බුදු සසුනට නොයෙකුත් ආකාරයේ කුමන්ත්‍රණ පැමිණෙමින් මේ අපේ මේ බෞද්ධ ආගමික ශාස්ත්‍රනික මෙහෙවර කරන මේ ස්වාමින් වහන්සේලාට සිදු කරන මේ දැඩි විරෝධතා ක්‍රියාවලිය සම්බන්ධ අදහස් දැක්වීම සඳහා පළමුවෙන්ම පෙන්නනවා මේ තමයි ඔය කතා බහට ලක් වෙලා තිබෙන අරුණ පුවත්පතේ මංගල කලාපය. මේ අරුණ පුවත්පතේ මංගල කලාපයේ පිටු භාගයක් එදා අපිට වෙන් කරා මටත් තීරෝධ සංගමේ සභාපති සුනිල් ජයවර්ධනටත් බත් පැකැට්ටුවේ මිලයි තීරෝධත ගාස්තුවයි අඩු වුණේ කොහොමද කියලා. මේ තමයි අරුණ මංගල කලාපයේ පිටු භාගයක් අපිට වෙන් කරා. අපි හැමදාම මේ රටේ ගෞරවනීය විද්දුසා මුදිත මාධ්‍ය මොනියම් අකරතැබ්බයක් වුණොත් ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. අපි කතා කරනවා. ඉතිහාසයේ ඉඳලා මේ සාක්ෂි සාධක ඇති. ඒ නිසා අපි මේ වෙලාවේ රජයට කියනවා මේ මාධ්‍යයට මෙවැනි ආකාරයේ හිංසන ක්‍රියාකාරී කරන්න එපා. ඒ පුවත වැරදි නම් ඒවට ගන්න ඕන ක්‍රියාමාර්ග තිබෙනවා. එහෙම නැතිදී මේ CID එක භාවිතා කළා අනවශ්‍ය ආකාරයේ අනිසි බියක් ඇති කරන්න හදන්න එපා. සුදු වෑන් සංස්කෘතියට එහාගේ සංස්කෘතියක් තමයි මේ දැන් මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ. මාධ්‍යවේදියා නිදාලා තිනවා. ඒක යම් ආකාර අගතියක් කියලා නම් ඒක තමයි පුවත්පත් කොමිසම සභාව පැමිණිලි මණ්ඩලයේ තියෙන ඒවට ගිහිල්ලා අදාළ මේ පුවත නිවැරදි කරගන්න තියෙනවා. ඒතකොට අපි ආණ්ඩුවට කියන ඕගොල්ලොන්ගේ ඒ කාලේ තිබිච්ච සටන නියමුවා පත්‍රවල කිව්වේ සම්පූර්ණ ඇත්තද එතකොට එනවා. මොනතරම් රටක් ගෙන තියෙන ප්‍රවෘත්ති විකාශයද? ඒ නිසා අපි අරුණ පුවත්පතට කරන ඒ කෙනෙහිලිකම් ටිකට සිවිල් ව්‍යාපාර හැටියට ජාතික පාරිභෝගික හැටියට අපේ බලවත් විරෝධය අපි මේ අවස්ථාවේදී පළ කරනවා. ඒකම මේ මොහොතේදී මතක් කරන්න ඕන පහුගිය දිනවල මම මගේ යාළුවෙක්ගේ ආරාධනයකට මේ වර්තමානයේ මේ සමාජය තුල නොයෙකුත් ආකාරයේ මේ කතිකාවට ලක් වෙලා තිබෙනවා මේ අර හොරණ බක්කුල සෑය හදපු ගිලන් මධ්‍යස්ථානයක් හදපු මේ ගලිගමුවේ ඥානදීප හාමුදුරු සම්බන්ධව මේ සම්බන්ධ නොයෙකුත් ආකාරයේ සමාජ විවේචන සිදු කරනකොට අපි නිහින වෙටියා මට මගේ යාළුවෙක් කතා කරා මම ඒකේ ප්‍රධාන දායකයෙක් ඔහු මචං මේක පොඩ්ඩක් බලන්න වරින් කියලා. මම මේ මාධ්‍යයත් එක්ක අරන් ගිහිල්ලා ඒක රටේ පෙන්නුවා. එතන කරලා තිබෙන ගලිගමේ හාමුදුරු කරලා තියෙන සාසනික මෙහෙවර. ගිලන් වෙච්ච භික්ෂූන් වහන්සේලා සුවිශාල ප්‍රමාණය 35කට වගේ ආසන ප්‍රමාණයක් එතන නේවාසික ප්‍රතිකාර ගන්නවා. ඒක රෝහලක් නෙමෙයි. ඒක ඇත්තටම සුපිරි තනක් එතන. ඒ කියන්නේ මේ රටේ ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලාට අපෝපස්ථානකම රැක බලා ගන්න තැනක් එතන. ඒක මේ රටේ අනුනායක මහානායක හාමුදුරු මේ බුද්ධ ශාසන අමාත්‍යාංශය කරන්න ඕන වැඩ. හැබැයි මේ හාමුදුරු වැඩේ කරලා තිනවා. අන්න ඒ නිසා අපි ගිහිල්ලා එක පෙනී ඉඳලා අපි මේ ප්‍රශ්නේ ඉතින් කතා කරලා අපි නැවතුණා. මොකද ඒ දේ පෙන්නුවා. හාමුදුරුන්ගේ ගලිගම හාමුදුරුන් කියලා චෝදන ඇති ඒවා ඒ නිකායත් එක්ක අධිකරණ CID ඒවා ගිහිල්ලා මේ ප්‍රශ්න විසඳ ගන්න. අපිට අදාළ නැහැ ඒවා. හැබැයි නැවත මේ ප්‍රශ්නේ දැන් ආයි අවිල්ලා තිබෙනවා. අර රාජාංගනේ සද්ධාරතන කියන මෙන්න මේ ගණින්නාසේ මේ නැවත මේ ප්‍රශ්නේ අරගෙන ගිහිල්ලා මේ දැවැන්ත විරෝධයක් හදන්න හදනවා. අපි දැක්කා ඊපෙරද උන්වහන්සේ YouTube එකේ මේ ප්‍රශ්නෙට මුල ඉන්න මේ මෑනියෝ කියන තැනැත්තිය ගෙදරට ගිහිල්ලා වීඩියෝ එකක් කරලා කියනවා. ඒකේ කියනවා ඒ ගෙයින් පන්නලා කියලා හාමුදුරුවෝ. ගෙයින් පන්නලා කොහොමද ඒ ගෙදර ඉඳලා රාජාංගනේ ඔය මේ චීවරධාරියා ඔය මේ නිර්දා චීවරධාරියා ගිහිල්ලා ඉන්ටර්විව් එක ගන්න කොහොමද? ඈ? ඒ නිසා මොකද මම මේ ප්‍රශ්නෙට මැදිහත් උනේ සිවිල් ව්‍යාපාර හැටියට මේ රටේ අපි බෞද්ධයෝ. මම ජාති වෙනුවෙන් දරුවෝ 4ක් හදපු කෙනෙක්. මේ රටේ ජාති වෙනුවෙන් මේ රටේ වසවිස ආහාර පාසල් මත්ද්‍රව්‍ය ඇතුළු නොයෙකුත් දේන් පෙනීටි කෙනෙක් අපි. හරිද? අපිට මේකේ තියෙන වක්කීමක් තිබෙනවා මේ නිර්පරාධයේ මේ සාසනය මෙහෙම අඩපණ කරන. අද වෙනකොට බෞද්ධයාට දැවැන්ත අගතියක් වෙනවා කියලා සමාජ මතවාදයක් හදාගෙන යන මොහොතක් මේක. ඒ தත්ත්වය තුල මේ සිවුරක් දාගත්ත මේ අධිකරණයේ මේ අධිකරණ ක්‍රියාවලින් පසු හිරිය ගිහිල්ලා බැංකු පොත්වල කෝටි ගණන් හම්බ කරගත්ත මේ උන්නාසේ මේ කොහෙවත් නැති උපාසකම්ම කෙනෙක් අල්ලගෙන අර වගේ සාසනික මෙහෙවරක් කරන තැනකට නිකරු කරන මේ වැඩේ වෙන්නේ මොකද්ද? මගේ යාළුවා කිව්වේ ඒ පිටරටින් උදව් කරන සුවිශාල පිරිසක් මේ වෙනකොට මේ බක්කුල සෑය ඒ වැඩිහිටි ඒ භික්ෂුන් වහන්සේලා රැක බලා ගන්න ස්ථානෙට ආධාර උපකාර කිරීම නවත්තලා
හේතුව මොකද්ද? මේ සමාජයේ මේ සිවිල් ව්‍යාපාරය සහ මේ එක එක කණ්ඩායම් මේ මුදලට මේ හාමුදුරන්ට නිගරු කිරීම. අද ගලිගමුවේ ඥානදීප හාමුදුරන්ට ගහනවා කියන්නේ ඉල්ලමක්. හරිද? ඉල්ලමක්. හරිද? ඒ නිසා මේ ක්‍රියාවලිය වහාම නවත්තන්න මේකට මහානායක හාමුදුරනේ මැදිහත් වෙන්න, බුද්ධ ශාසන අමාත්‍යාංශය මැදිහත් වෙන්න, රජය වහාම මේකට මැදිහත් වෙලා මේ ප්‍රශ්නය සමතේටපත් කරන්න. එහෙම නැතුනොත් වෙන්නේ අර ලලිත් කොතනාවල මහත්තයට සිදු වුණාසේ. ඒ වගේම අනිකුත් ඔය සමාගම් නොයෙකුත් ආර හිටියට කඩා වැටුණු නොයෙකුත් ආකාර අසත්‍ය ප්‍රචාරය සහ අනීති බියවල ඇති කළේ. ඒ වගේ මේ භික්ෂූන් රැකබලා ගන්න තැන මේක යම් ආකාර අකර්මණ්‍ය කිරීමේ කාර්යභාරය වුණොත් ඒ පාපයට වග කියන්නේ මේ කට්ටිය. අර රාජාංගනේ සිවුරක් දාගෙන ඉන්නේ නම් තමන් භික්ෂු නිකාය නම් තමන් ඉස්සෙල්ලා යන්න ඕන භික්ෂුන් වහන්සේලා රැක බලා ගන්න තැනවත් බලන්න. අර ටෝක්විස් සුදා බොහොම ආර්යම ඔය හාමුදුරුන්ට අපපත්තාන කළ වැඩ කර අන්තිමේදී ගලේ පහරපු කාපු බත්පතට ජරා කර වගේ අන්තිමේ සුදාට ගහන්න ගත්තා. මොකද ඔය හාමුදුරුවෝ මම දන්නවා අරගෙන වෙලාවේ මේ කොළඹට ඇවිල්ලා මම තමයි නවාතැන් දුන්නේ අපේ චාල්ස් සහෝදරයා ගෙදර. හරිද? ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා මේ මම අහනවා එයාට මේ ගෙවල් වලට ගිහිල්ලා නඩු විසඳන්න එයා මේකේ මොකෝ මහේජන්තද අග්‍රමිච්චකාරද ඈ ඒ නිසා දැන් අපිට ආරංචි මා ගැනත් මේ තොරතුරු හොයලා තියෙනවා සහ මේ සම්බන්ධව මට ඊයේ තමයි කතා කරලා කිව්වේ මා ගැන තොරතුරු හොයන්න ඕනේ නැහැ සද්දාරතනට හරිද ගණින්නාංශයට මම කියනවා මා සමග ගෝණ ප්‍රශ්නයක් තියෙනවා මේ සම්බන්ධව එන්න පොඩි සංවාදක මෙන්න එන්න පෙරලා කේන්ද්‍ර සූදානම් අපේ ආදරි මාධ්‍යවේදීන් එක්ක ඒ නිසා ඔබ මේ කරන වැඩේ වහාම නවත්තන්න හරිද අර කුඩු සම්බන්ධයි අරම කුඩු සම්බන්ධ හාමුදුරුත් එක තමයි උපාසකම්මගේ ෆොටෝ තියෙන්නේ අපි දැක්කනේ මේවා හරිද ඒ නිසා මේ හාමුදුරු කරන සාසනය මෙහෙවර මොකද මම මේ ප්‍රධාන වශයෙන් මෙහෙදත් වෙන මටත් කොළඹ ටීවී එක හරහා මගේ වසවිස මේ රටේ මාව ජනගත වෙන්න මට දැවැන්ත ආකාරයේ සහයෝගයක් දුන්නේ කොළඹ ටීවී එක දැන් ඒක මෙත් ටීවී කියලා හැරවිලා තියෙන්නේ කොළඹ ටීවී එක අපිට මුල මතකයි අපිට මේ රටේ අසේල සම්පත් පාරිභෝගික සංවිධානය කියලා ජනගත වෙන්න ආපනශාලාවේ ජනගත වෙන්න මේ රටේ විද්‍යුත් සහ ගෞරවනීය මාධ්‍ය අපිට උදව් කරේ දැන් අරුණ පත්‍රයේ පළවෙනි ආටිකල් එක පළවෙනි කලාපේ අපේ දාන්නේ. ඒතර අපි මේ පත්‍රවලින් පෙනීනීම කඩේමැද්ද? ඈ අපිට හිමිකරුවන් සමග අපිට ගැටලු තියෙනවා. අපිට ඒක අදාළ නැහැ. හැබැයි ජනමාධ්‍යෙන් එක අපිට ගැටලුවක් නැහැ. හරි ඒ නිසා මේ කොළඹ ටීවී එක මේ අපි ඉඩකඩ දීලා ඒ උන්වහන්සේ අපි ලා ප්‍රයෝජන තරු අපිට ඊටපස්සා දීලා අපි කැමති නැහැ. ඒ රූපాయන නාලිකා ඒ භික්ෂු ගිලන් මධ්‍යස්ථාන වැහෙනට අපි කැමති නැහැ. ඒ නිසා අද ඉල්ලමක් බවට පත් කරගෙන මේක නොයෙකුත් කණ්ඩායම් එක එක වේශයෙන් ඇවිල්ලා මේක ගහනවා. එතකොට අපි දැක්ක පහුගිය දවස්වල ඉතින් අපි කියන ඉස්තර රාජාංගණයට ඔයා මං ගැන තොරතුරු හොයලා තියෙන්නේ මම තමයි මේ හාමුදුරුන්ගේ ඒ භික්ෂු කියලා මධ්‍යස්ථාන කියලා රටට පෙන්නුවේ. ඒ නිසා ඒ සම්බන්ධව ඔයා හරිනම් උපාසකම්මයි ගෙදර නෙමෙයි යන්න ඕනේ. ඔයා යන්න ඕනේ එතනට. හරිද? ඔයා එතනට ගිහිල්ලා ඊට පස්සේ මං ගැන තොරතුරු හොයලා තියෙනවා. මගේ ගෙවල් කොහෙද තියෙන්නේ? මගේ ගෙවල් තමයි 254න් 1B පැලන්න මත්ත පන්නපිටිය නම අසේල සම්පත් හරිද ඕන්ලා ගෙන්න හරිද ඔයා ඕන්ලා ගෙන්න මම ඔයාට දෙන්නම් ඔන්න නියමට ඔයා සිවුරක් දාගෙන කරන්න ඕන ඒ සිවුරු දාගත්ත මේ රටේ බුද්ධ පුත්‍රයන් හදිසි අසනීපයක් හරිද වයෝවෘදුනොත් රැක බලා ගන්න ස්ථානෙට පහර ගහන එකද එහෙම නැත්නම් ඒ ස්ථානේ වැඩි දියුණු කරන දා පෙනී සිටිනවා කරන්න ඕන ඔයා උපාසකම්මගේ සල්ලි වලට ඔයා සිවිල් ව්‍යාපාරය අප්පුවාමලගේ සල්ලි වලට ඔයා ඇවිල්ලා කටාරින ඔයා එක වීඩියෝ එකක් කියනවා අපිට මට රයිඩ් ලක්ෂයක් දුන්නා කියලා කවුද ලක්ෂය දුන්නේ කොහෙන්ද ලක්ෂය ආවේ යහනෝ ඒ නිසා කන්න දීපුවට හපාකාපු මේ අපතගනේ කුලේ නියෝජනය කරන ගණින්නාන්සේට අපි කියනවා අර සුදා තමයි මේ මගේ පෑදුවේ අන්තිම සුදාටත් පැහැරුවා හරිද අන්තිමේදී චමුදිත සමරවික්‍රම මහත්තයත් අල්ලලා ඒ නිසා චමුදිත සමරවික්‍රම කියන මාධ්‍යවේදිය කියන අපිට කියන්න දෙන්න අපි එතුමා ගැන දන්නවා හරිද ඒ නිසා උන්වහන්සේ කියන්නේ ඕනේ උන්වහන්සේ කලින් තමයි අපි චමුදිතල පියඳුරන්නේ ඒ නිසා අපි කියන වහාම මේ ගල්ලිගමුවේ හාමුදුරන්ගේ ප්‍රශ්නේ මෙතන නවත්තන්න ඒක නිකාය වලට බාර දෙන්න පොලිසිය තියෙනවා අධිකරණය තියෙනවා ඒ වගේ බේර ගන්න මේක එක කුට්ටි වලට මේ රටේ සාසනික මෙහෙවරක් කරන අර හොරණ ඒ බක්කුලසෑයේ තියෙන භික්ෂුකයන් මධ්‍යස්ථාන වහන්න මේ ජාතික මේ බෞද්ධ කුමන්ත්‍රණය මහමලකරු ටික අපි හෙටානද හෙලි කරනවා ඒ නිසා මේ ප්‍රශ්න නවත්තන්න කියන මොකද මම මේකට මැදිහත් උනේ මගේ යාළුවෙක් එක ප්‍රධාන දායකයා අනිත් පැත්තෙන් කොළඹ ටීවී එකේ මට ඉන්ටර්වයුව ගන්නවක් දීලා තියෙනවා මේ රටේ වසවිස ආහාර ගැන කතා කරන්නේ අපිට කෙලෙගුණ තියෙනවා ඒ නිසා අපි මේ කියන ඉල්ලමක් කරගන්න නැතුව සාසනික මෙහෙවර අගයන්න වැරදි අඩුපාඩු තියෙනවා නිකායට කියලා කම්ප්ලේන් කරලා මේ කරන්න මේක තමයි අපරාධ සම්බන්ධ පොලිසිය ඒවට යන්න එහෙම නැත්නම් මේ මාධ්‍යයත් මේ කරගෙන අවිලා නිකන් මේ බොරු චෝදනා කරලා ඒ වැඩේ කරන්න එපා ඒ වෙනුවෙන් අපි අනිවාර්යෙන් පෙනෙන්නේ මොකද මට කරපු උදව් උපකාර අපි දන්නවා ඒ නාලිකාවේ අපිට දීපු අපේ මතවාද කියන්නේ හරිද ඒ ඉද මතක් කරනවා අනිත් පැත්තෙන් මේ වෙලාවේ විශේෂම දෙයක් මතක් කරනවා ඒ තමයි අපේ මේ රටේ මේ පාරිභෝගිකය සම්බන්ධව මේ අයවැය විවාදෙදී කිසිදු ආකාරයක කතා බහක් නොකිරීම සම්බන්ධව අපි කනගාටු වෙනවා.
හරිද? එතකොට මේ රටේ මේ අයවැය තුල මේ රටේ හදිසි මේ රටේ මේ ගත්ත ක්‍රියාව දැන් උදාහරණයක් ගන්න බෙහෙත් සම්බන්ධව මෙතුමා කතා කරાવી. හරිද? එතකොට අවදාන ලක් ටුරිසම් ගැන අපි කනගාටු වෙනවා. ඒකම අපි මේ වෙලාවේ අපේ හිටානිත් අපි මේ පාරිභෝගික පනතට අවශ්‍ය වෙන යෝජනා ටිකක් අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම මේ ආහාර පාරිභෝගික පනතට ඒක මහා ජනතාව විමසලා ඒ අය සංශෝධන කරන්න කියන එකත් මේ අවස්ථාව මතක් කරනවා. නිසා බොහොම ස්තුතියි ගෞරවනීය මාධ්‍යයට මේ ආධ්‍යයන ලබා දීම සම්බන්ධව මේ සම්බන්ධ මොන ප්‍රශ්න තියෙනවා මාධ්‍යදින්ට මේ අහන්න පුළුවන්.